අර අතන තමයි චුට්ටක් අර අර වතුර මැද්දේ වැඩි. මැද්දේ ටික මෙහෙම තියෙන්නේ. යාළුවනේ කොහොමද ඉතින්? ඉස්සෙල්ලම කියන්න ඕන මගේ YouTube channel එක බලන ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් අදත් මම පොඩි ගමනක් යන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් මාත් එක්ක එන්න. කොහෙද යන්න බලන්න? මේ පාලම දකිද්දිම ඔයාලා දන්නවද මං කොහෙද යන්නේ කියලා? අද මම යන්නේ ජැෆ්නවලට. එන්න ජැෆ්නවල රවුමක් යන්න. ජැෆ්නවලට යද්දි නම් පොඩ්ඩක් රෑ වුණා. ඒ වුණත් අපි ජැෆ්නවල තියෙන ලස්සන පාක් එකකට ගියා. මේ තියෙන්නේ පාක් එක. මේ පාක් එකේ ටික වෙලාවක් ඉඳලා අපි ඊළඟට ගියේ චර්ච් එකට. ඒ ජැෆ්නවල තියෙන එක චර්ච් එක. ඒ චර්ච් එකත් හරිම ලස්සනයි. ජැෆ්නවල තියෙන ලස්සන තැන් ගොඩකට අපි ගියා. මේ තවත් ලස්සන තැනක්. කෝවිලකට යන්න තමයි මේ අපි ඉන්නේ. ඊට කලින් කියන්න ඕන මේ කෝවිලට එන හැමෝටම මෙතෙන්ට අවිලා කෑම කාලේ යන්න පුළුවන්. එන හැමෝටම මෙතන රසම රස කෑම වේලක් දෙනවා. ඉතින් මං ඒ කෑම ටික ඔක්කොම කාලා තමයි ඊළඟට කෝවිලට ගියේ. එන්න කෝවිලටත් ගිහිල්ලා ඒ කෝවිලේ ලස්සන තැන් බලන්න. මේ තියෙන්නේ කෝවිල. මේ කෝවිලෙත් පුද පූජා පවත්වන්නේ කතරගම දෙවියන්ට. හරිම ලස්සන තැනක්. ඒ වගේම මේ දේවල් දකිද්දි මට නම් හරිම ආසයි තුණා. ඒ සංස්කෘතියෙන් හරිම ලස්සනයි. ඒ දේවල් එක්ක ජීවත් වෙනකොට හිතනවා හැම ආගමක්ම හරිම ලස්සනයි කියලා. ඒ වගේම මේ අපි කරන්නේ මොකද්ද කියලා ඔයාලා බලන්න ඇති. මේ මෙතෙන්ට ඇවිල්ලා ඔයාලගේ හිතේ තියෙන බලාපොරොත්තුවක් ගැන කිව්වොත් ඒව ඉෂ්ට වෙනවලු. අනිවාර්යෙන් කෝවිලකට ගියොත් මේ දේ කරන්න. මගේ කලින් වීඩියෝ බලපු අය නම් දන්නවනේ. මම හරිම ආසයි හින්දු ආගමට කියලා. ඉතින් මට එදා හරිම සතුටු දවසක්. මොකද මං කෝවිල් වලට යන්න ගොඩක් ආසයිනේ. මට පුළුවන් වුණා ජැෆ්නවලට ගිහිල්ලා ලස්සන කෝවිල් ගොඩකට යන්න. මේක කෝවිලක් විතරයි. තව කෝවිලකට අපි යනවා. මේ අපි ඉන්නේ පේදුරුතුඩුවේ අන්තිම කෙළවරේ. ඒ කියන්නේ KKS බීච් එකේ තමයි මේ ඉන්නේ. මෙතනත් හරිම ලස්සන තැනක්. ඉතින් එදා බීච් එකේ ගොඩ වෙලාවක් මට ඉන්න chance එක හම්බුණා. බීච් එකේ ටික වෙලාවක් ඉඳලා ජැෆ්න આવොත් හැමෝම යන තැනකටයි මේ අපි යන්න හදන්නේ. කොහෙද? අයිස්ක්‍රීම් කන්න යන්න හදන්නේ. ජැෆ්න වල තියෙන රසම රස අයිස්ක්‍රීම් තියෙන ඉතින් රියෝ එකේනේ. අපි රියෝ එකට ගියා අයිස්ක්‍රීම් කන්න. වෙනද වගේම ඉතින් මම චොක්ලට් අයිස්ක්‍රීම් එකක් තමයි කෑවේ.
මේ තියෙන්නේ අපි ගත්ත අයිස්ක්‍රීම්. ජැෆ්න කියන්නේ හරිම ලස්සන තැන. හරිම වෙනස් තැන. ජැෆ්න ගියේ ෆස්ට් ටයිම් වුණාට මං ගොඩක් තැන්වල එදා ඇවිත්. ඒ වගේම කියන්න ඕන ජැෆ්න වලට තියෙන හරිම ලස්සන සංස්කෘතීන් ටිකක් මං දැනගත්තා. ඒ වගේම මට හොඳ යාළුවෝ ටිකකුත් සෙට් වුණා. නැති මේ කොහෙද මම යන්නේ කියලා. අපි මේ මඩුපල්ලි යන්න තමයි හදන්නේ. මඩුපල්ලි යනකොට Google Map දාගෙන ගිහිල්ලා මැප් එකේ වෙන පාරකින් තමයි අපි යන්නේ. මේ පාරේ කවුරුත් යන්නේ. බලන්න අපිට වෙන දේ. සද්දාගෙන යන්න දෙන්නේ නේද? වෙලා මේ මොකද කරන්නේ? නැදෙන්නේ බෑතන. කකුලක් තියාගෙන ඉන්න වලක් තියෙදි කියලා හැබැයි කියන්නේ දැක්කනේ අර කට්ටිය නෝ. රේස් කරන්න තු ගානට යන්න. අර අතන තමයි චුට්ටක් අර අර වතුර වැඩි මැද්දේ මැද්දේ ටික මෙහෙම තියෙන්නේ. අර ඔය වතුර ගන්න නැති නේ. අනේ කෙල්ලෙක් මාව අපිට යන්න බැරි. ඇන්ටි කෙනෙක් ආවේ. ඇන්ටි කෙනෙක් නේ. අපිට එදා මඩුපල්ලි යන්න ඕන නිසා අපි මොනවත් හිතන්නේ නැතුව එතනින් ආවා. ෆයිනලි අපිට එන්න පුළුවන් වුණා. කියන්න අමතකුණානේ මේ පාරේ ගොඩ දවසකින් කවුරුත් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේ පාරේ මඩුපල්ලියට ගිහිල්ලා නැහැ කවුරු. ඒ වුණාට අපි ගියපු ගමන් එතන හිටපු පොලිස් අය ඇහුවේ ඔයාලා මේ පාරේ ආවේ කොහොමද? අපිත් කවුරු හරි එනකන් තමයි බලන් හිටියේ කියලා. බලනකොට වැස්සෙන් පස්සේ ගියපු පළවෙනි සෙට් එක අපිලු. ඒ වුණාට අන්තිමට අපි මඩුපල්ලිත් ආවා. මඩුපල්ලියට ඇවිල්ලා ඉටිපන්දම් පත්තු කරන්න මං හරිම ආසාවෙන් හිටියේ. ඉතින් මට පුළුවන් වුණා ජැෆ්න ගිහිල්ලා මඩුපල්ලි ගිහිල්ලා කැනල්ස් පත්තු කරලා මගේ ප්‍රාර්ථනා ඔක්කොම කියලා එන්න. බලමු ඉස්සරහට මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවද කියලා. ජීවිතේ හැමදාමත් බලාපොරොත්තු තියාගන්න. ඒ බලාපොරොත්තු කවදා හරි ඉෂ්ට වෙනවා. ඒ වගේම කියන්න ඕන හැම ආගමකට ගරු කරන්න. එතකොට අපිට පුළුවන් නිදහසේ ජීවත් වෙන්න. එකම ආගමක ඉන්න එපා. ඒ හැම ආගමක්ම එක වගේ. ඒ හැම ආගමෙම තියෙන්නේ හැමෝටම මෛත්‍රී කරන්න කියන එක තමයි.
ඉතින් ජීවිතේ ලස්සන වෙන්න නම් හැමදේම හැම අත්දැකීමක්ම කරලා බලන්න. ජීවිතේ ගොඩ දුෂ්කර කාලයක් ඒවි. ඒ දුෂ්කර කාලවලට ලස්සනට මුහුණ දෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ජැප්න ගිහිල්ලා අපි ආයෙ කොළඹට ආවා. මගේ වීඩියෝ බලන හැමෝටම thank you. මම දන්නවා ඔයාලා මගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් කියලා. අනිවාර්යෙන්ම මගේ වීඩියෝ හැමදාමත් බලන්න. ඉතින් හැමෝටම thanks. ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක අනිවාර්යෙන් ඉක්මනට හමු වෙන්න. bye.